මම අද කතා කරන්නේ ඇත්තටම මේ ETF එක ගැන. මට ගිය අවස්ථාවක් හම්බුණා මගේ ආයතනයෙන් මට ETF එක ක්ලේම් ෆෝම් එක සම්පූර්ණ කරලා ආයතන ප්‍රධානය සංකල්ප දීලා තිබුණා. ඒක ක්ලේම් ෆෝම් එක බාර දෙන්න. එතන මට ඕන වුණා මේ ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් ගන්න. උදේට මට රික්වෙස්ට් කරා. මට හම්බුණා වෙලාවක් 10:29ට 30 තමයි නම්බරේ. ඊට පස්සේ මං ගියා එතෙන්ට. යනකොට 9:10 විතර වුණා. එතකොට 10 වුණා. එතකොට සිකියුරිටි කිව්වා වාහන ඇතුල් කරන්න බෑ. නමුත් මං කිව්වා මෙහෙම මේකට ආයි අපි දන්නේ නැහැනේ වාහන ඇතුල් කරන්න බෑ. එතකොට ආගෝ කරන්න දෙයක් නැහැ. මේ ගන්න අපිට ගන්න එපා කියලා තියෙන කියලා. ඊට පස්සේ කොහේ හරි නවත්තලා එන්න කිව්වා පාකින් එක නැත්තම් ඇතුල් වෙන්න දෙන්න බෑ. ඊට පස්සේ මං ගිහලා ඉතින් රිස්ක් එකක් අරගෙන පාරයි නවත්තලා ගියා. එතන අතරම මේ වෙලාවේ රෂ් එකක් තිබුණ තියෙන හොඳයි මේ නමුත් ඒක එතන වාහන නවත්තන්න දෙන්නේ නැතුම මම ගියා ඇතුළට ගියානකොටම මම 10ට ඇතුළ වෙනකොට එතකොට ඇත්තටම කවුරුත් හිටියේ නැහැ එතන මේ සිකියුරිටි කිව්ව තැනට ගියාම ඇතුලේ මේ ඔෆිසර්ස්ලා ටික හිටියා එයාලා වැඩ කරා නමුත් ඒක අර නම්බර දෙන තැන කවුරුත් හිටියේ නැහැ ඒකින්ද මම ඉතින් ඔන්ලයින් අපොයින්ට් එක තියෙන ඉඳ මම එතනටලා හිටියා ඉන්නකොට ඒ ඔන්ලයින් කවුන්ටරේ හිටපු මාත් ටික වෙලා පස්සේ එතනට ආවා. ආවට පස්සේ මම ගිහලා කිව්වා එතන සිකියුරිටි ඒ වෙලාව ආව සිකියුරිටි තමයි එතන නම්බර දෙන්නේ. සිකියුරිටි කිව්වා මේ තව ආපු කට්ටිය ඉන්න ඔන්ලයින් ආපු කට්ටිය එමනම් මාත් වාඩි වෙලා ඉන්න කියලා මම ඊට පස්සේ වාඩි වෙලා හිටියා. ඊට පස්සේ මම කී දෙනෙක් ඉන්නවද කියලා. ඒකට කිව්වා ඒක දන්නේ නැහැ. ඉතින් දන්නේ මං කිව්වා මගේ වෙලාවට මම ගියේ ඒකයි මම මේ ප්‍රශ්නේ වෙලාව අනුවද දෙන්නේ එහෙම නැත්නම් නම්බරය අනුවද නම්බරේ ඩිස්ප්ලේ වෙන්නේත් නැහැ අනිත් නම්බර මැනුවල් දෙන ඒවා ඩිස්ප්ලේ වෙනවා ඒවා තා ඉක්මනින් ඒ ටික කෙරීගෙන යනවා තමයි විනාඩි 10ක් විතර තමයි ගත කරන්නේ බුද්ධිලේකට මැනුවල් දෙන ඒවා එතන කවුන්ටර්ස් තුනක් තිබුණා ඔන්ලයින් එකට එක කවුන්ටර් එකයි තුනේ එක බුද්ධිලේ. ඒතර ඔන්ලයින් එක මේ තව තුන් දෙනෙක් මට කලින් හිටියා. ඒකට එයාලට සාමාන්‍යයෙන් පැය භාගයක් විතර ගියා එක්කෙනෙකුට මේ ඒ ටික එන්ටර් කරන්න. බැර අනිත් මැනුවල් කරන කට්ටියගේ සාමාන්‍ය විනාඩි 10ක් විතර ඒ හැමෝම වෙන මොකද ටෝකන් එකක් අරගෙන මම ඇතුළට ගියා නම් මට මීට ගියපු ගමන් වගේ විනාඩි 10කින් 15කින් කරගන්න දුන්නා. මම ඔන්ලයින් ගියපු හින්දා මට ඉන්න උනා පැයක්. ඒ කියන්නේ මම නියමිත වලට පැයකට වඩා ඉන්න උනා. ඒක ඇත්තටම ඒ ඔෆිසර්ස්ලාගේ වරද නෙමෙයි මේ ඇරේන්ජ්මන්ට් එකේ වරද. එතන සිකියුරිටි තමයි ඒක තීරණය කරන්නේ කාටද මේ ටෝකන් එක දෙන්නේ මේ ඒ වගේ ඔන්ලයින් කට්ටිය කොහොමද කීයට යවන්නේ අන්න එතන සිකියුරිටි තමයි ඒක මේව කරන්නේ මොකද ඔෆිසර්ස්ලා ඇතුලේ ඉන්නේ කවුන්ටර් ඇතුලේ. ඒකට ඒක ඇත්තටම මේ හොඳ ක්‍රමයක්. හොඳ ක්‍රමයක් මේ ඔන්ලයින් ක්‍රමය. එතකොට ඇත්තටම අපේ ඔන්ලයින් ක්‍රමයක් අර මේක ඩිස්ප්ලේ වෙනවා නම් මෙන්න ඔයාගේ වෙලාවට මෙන්න ඔයාගේ නම්බර එක ඊළඟට එන්න තියෙන්නේ කියලා මේ කවුන්ටරේට යන්න කියලා අනිත් ඒ වගේ කියනවා වගේම ඔන්ලයින් එකේ තියෙනවා නම් හොඳයි. ඔන්ලයින් එකේ එහෙම කිව්වේ නැහැ. එතකොට අර හිටපු ඔෆිස් ඇත්තටම තව කී දෙනෙක් ඉන්නවද වෙලාවල් අහලා එතුමා තීරණය කරා එනං එක එක්කෙනෙක් කියනවා එක්කෙනෙක් එන්න කියලා. ඒ වෙලාවේදී මට තේරුණා ඔන්ලයින් එකට ආපු එක එන්ටර් කරනකොට විනාඩි 20ක් විතර යනවා. හැබැයි අනිත් එකට මැනුවල් එකට එන්ටර් කරනකොට විනාඩි 10කින් විතර ඒක කරනවා. ඒතකොට එතන කවුන්ටරෙත් එක කවුන්ටරයක් තිබුණේ. නමුත් ඔන්ලයින් වල අනිත් එකේ කවුන්ටර්ස් 5ක් විතර තිබුණා. ඒකින්ද පුළුවන් ඉක්මනට ගියා. මම ආපු වෙලාවේ මැනුවල් විදියට ගියා නම් මම මීට පැය භාගයකට විතර කලින් මගේ වැඩේ කරගෙන යන්න තිබුණා. හැබැයි මම අර ඔන්ලයින් මේක ගිහපු හින්දා එම වුණා හින්දා මට පැයකට වඩා වැඩි වෙලාවක් රැඳෙන්න වුණා. කොහොම වුණත් මේක හොඳ ක්‍රමයක්. ඒක හොඳයි. අතරම මේක මේ පොඩ්ඩක් අර බලධාරීන් මේක ගැන අවධානය යොමු කරලා එතන ඇරේන්ජ්මන්ට් එක පොඩ්ඩක් කවුරු හරි මේක විස්තර කියන්න මේ අර ඒ වගේම ඩිස්ප්ලේ කරන්න ඔන්ලයින් වෙන අයගෙත් නම්බරේ ඩිස්ප්ලේ කරනවා නම් එතකොට මේක පොඩ්ඩක් ක්‍රමවත් වෙන්න පුළුවන්. ඇත්තම හරි සතුටුයි මේ වගේ තත්ත්වයට මේවා අරගෙන එන්න පුළුවන් තත්ත්වෙදී. ඒ වගේ මම හිතනවා අර ප්‍රොෆයිල් එක මේ දැන් මේ මගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක ගාව ප්‍රොෆයිල් එකේ එනවා ඇති. ප්‍රොෆයිල් එකේ අර ස්කෑන් කරලා කලින් අපේ යවලා තිබුණා නම් අපිට දැන් ආයතනෙන් දෙන එක ස්කෑන් කරලා එතෙන්ට යවලා තිබුණා නම් ඒක චෙක් කරගන්න එක නේ ඕන. ඒතර පර්සන් එතන ඇවිල්ලා ඉන්නවා ඩෙන්ටිටි කාඩ් එක බැලුවා.
චෙක් කරගත්තා ෆොටෝ එකක් ගන්න ෆොටෝ එකක් ගත්තා එහෙම කරලා මේක විනාඩි 3-4කින් කරගන්න පුළුවන් දේ. ඉතින් එහෙම ඒක නැති හින්දා තමයි එහෙම උනේ. අතර මේක බලධාරියෙක් ප්‍රධාන ආයතන ප්‍රධානියෙක් ඉන්නවා දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් මෙතන ඉන්නවා. මේ කම්බරෙක් ඉන්නවා. ඒතකොට ඒ කට්ටිය වගේ තමයි මේ පොඩ හොයන්න. ඔයාලා මීට වඩා මේ කාර්යක්ෂම කරගන්න. අතර මේ රජයේ දේවල් කාර්යක්ෂම කර ගැනීමෙන් තමයි මේව කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඔන්ලයින් කිව්ව ඵලයට අපොයින්ට්මන්ට් ඔන්ලයින් දුන්නම අනිත් ටිකත් ඔන්ලයින් වෙන විදියට ලේස්ති කරගන්න ප්ලැට්ෆෝම් එකකින් හරි එහෙම නැත්නම් ඒ ප්‍රොෆයිල් එක ඉක්මනට මේ වෙන විදියට මම මේ දැන් මුළු කූගානක් මේ වන ආයතනයක් තමයි ETF එක කියන්නේ මේ මහජනතාවගේ මුදල්. ඒක ආයෝජනයත් කරනවා මහ බැංකුව විසින්. ඉතින් ඇත්තටම මේක මීට වඩා ක්‍රමවත් මනුස්සයෝ ගැන හිතලා මේක කරන්නේ මේ ක්‍රමය හොඳයි මම මීට ගොඩක් දොස් කියන්නේ නමුත් මේක මීට වඩා ලස්සනට මීට වඩා අර මනුස්සයෝ සැටිස්ෆයි වෙන විදිහට හොඳට කරන්න බෑ ඒ මාතුරු හොඳට කතා බහ කරනවා ඒ අවශ්‍ය උදව් කරනවා ඒ හොඳ රෙස්පොන්ස් එකක් තියෙනවා ඒකම අර බලධාරීන්ගේ වගකීම තමයි මේක මීට වඩා ක්‍රමවත් විදිහට පොඩි මේකක් කරන්න ඕන මේ අර මේ ඩිස්ප්ලේ එක හරියට ක්‍රියාත්මක වෙනවායි ඔක්කොම ඔන්ලයින් කරන වැඩේ හොඳයි මම හිතන්නේ EPF එකේ ඔක්කොම ඔන්ලයින් කරපු හින්දා මට ඒකේ දිනේ ලැබිලා තියෙන්නේ ජූනි 13 මට මේකේ දිනව ලැබුණා ඉතින් ඒකෙන් සමහරක් වෙලාවට මේකේ ඔන්ලයින් කට්ටිය අඩු හින්දා වෙන්නේ නැති මට එක පාඩම හම්බුනේ අරකේ ගොඩක් ඔන්ලයින් යන්න ඕනේ කම්පල්සරි වෙන්නේ නැති මම දන්නේ මට එතන සිකියුරිටි තමයි කිව්වේ මේ අනිවාර්යයෙන්ම ඔන්ලයින් එකක් ගන්න ඕන කියලා EPF එකට. ඒකින්ද ඒක වෙන්නේ නැති. හොඳයි කොහොම වුණත් මේ දෙක ගැන අවධානය යොමු කරලා මම හිතන්නේ අපේ මේක බාහිර ඇමතිවරයෙක් ඉන්නවා, නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා. ඒ කට්ටියගේ වගකීම තමයි මේ අලුත් රජෙපත් වෙලා මේක කාර්යක්ෂමව සහ මහජනතාවට උන්ගේ තෘප්තිමත් භාවයෙන් මේක කරගන්න මේ මම හොඳයි මේක ඇත්තට මේ වුණත් තව ඉතාමත් හොඳ කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව පොඩි මේ දේවල් මේ ආයෝජනය කරොත් ආයෝජනය කියන්නේ ඇත්තට මිනිස්සු මේක ගැන පොඩක් බලලා මේ වෙන දේවල් මේව කරන්න. අනිත් තැන්වල කියන්නේ ETF එකේ මම ක්ලේම් ෆෝම් එක බාර දෙන්න. අනිත් තැන්වල ඒව ගැන මම දන්නේ නැහැ. මේවත් පොඩ්ඩක් හොයන්න. ඉතින් ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරුන් ඔකට තමයි පොලිසිස් හදලා මේව කරලා ඉම්ප්ලිමන්ට් කරගන්න ලේකම්වරයාට මගින් මේවා මේ කරන්න ඕන මේවා ඉම්ප්‍රූව් කරන්න ඕන නිකන් ඩෙවලොප් වෙන්න ඕන නැත්නම් ඔහේම යන්නම් වාලේ කියලා වැඩක් නැහැ මේ ඉස්සර හදපු මේ ක්‍රමය මේ ආණ්ඩුවේ වගේම තමයි මේක තව ක්වොලිටි එක ඉම්ප්‍රූව් කරගන්න එතකොට ඇත්තටම මිනිස්සුත් සැටිස්ෆයි වෙනවා අනිත් එක ඒ වැඩ කරන අයටත් සතුටු වෙනවා ඒ කට්ටියට වැඩ අඩු වෙනවා ඉතින් අර ඇරේන්ජ්මන්ට් එක දාගන්න සිකියුරිටිලට බාර දෙන්න එපා. ඒ වගේම අර පාකින් ගැන හිතන්න. මොකද මේක තට්ටු 20 ගානක බිල්ඩින් එකක් හදනකොට ඇති වෙන පාකින් දෙන්න ඕන නගර සභාවේ. ඒක ගැනත් හිතන්න. ඒක බලලා මේක ඉම්ප්‍රූව් කරගන්න ඉල්ලමින් මම නවතිනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා ඒ ස්ටාෆ් එකට. මගේ දේ පැයක් හරි ප්‍රමාද වෙලා වුණත් මට ඒක එදාම කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි.